මුදලාලි මට බල්බයක් දෙන්නකෝ. අම්මා මේ බල්බ් එක සුපිරිනේ අප්පා. උදේ දාගෙන මම්මා. සමන්තයට මොකටද බල්බ් එක? ඒ කියන්නේ මූවායි වැඩේ පටන් අරන් වගේ. සෝබාදාම යම් කිසි දෙයක් පවසනවා. හිටපියව අද මං හොයලා ගන්න මුල්ලක ඉඳන් ඔක්කොම සමන්ත ආබු මොකද වේ මොකද කරන්නේ ඇංගිලා පලයන්කෝ මොකද කරන්නේ ඇංගිලා මං කියනවා පලයන් මොකද මං අරුට වෙලා තියෙන්නේ හැංගි කොහෙද යන්නේ ඌේ අරුන්ගේ මුන්ගේ වැඩක් නෑනේ. ඔබ මොකද කරන්න කියපන්කෝ? ඇයි මට මොකද වෙලා තියෙන්නේ මට මොකද? ඇයි උඹට මතක නැද්ද? ගමේ ලොකුම තොරණ ගහලා. ඒ යට දන්සලක් දාලා. එලි වෙනකම් භක්ති ගීත කියනවා කියලානේ යකෝ තෝ ගමේ සමිතියේ සභාපතිකම ගත්තේ. ලැජ්ජකෝ බොරු පොරොන්දු දෙන්න. අනික මේ පොසොනුත් ඇවිල්ලා. එහෙම ප්‍රකාශයක් කෙරුවා තමයි. හැබැයි මම මේ ප්‍රකාශය කෙරුවේ ගමේ තරුණ ජවය එක්තෙන් කරලා ගමට අලුත් වැඩක් කරන අර. මම ප්‍රකාශය කරුවේ එහෙම අර්ථයක් එක්ක. නෑ නෑ එහෙම ප්‍රකාශයක් නෙමෙයි උඹ කරේ. උඹ කරේ මෙහෙම ප්‍රකාශයක්. බලපන් මේක බලපන්. උඹ කරේ මෙහෙම ප්‍රකාශයක්. මේක බලපන්. විද්වල්පතිතුමනි රාමසේකතුමනි මෙදා පාර වෙසක් එකට මේ ගමේ ලොකුම තොරණ ගහලා ඒ තොරණයට වද්දන්සලක් දීලා රෑලි වෙනකම් භක්ති ගීත කියනවා විතරක් නෙවෙයි මෙදා පාර වෙසක් එකේ වෙසක් කලාපය අපේ ගමට මම ගේනවා දැන් උඹ මොකද කියන්නේ කියපන්කෝ? පොරොන්දු මං එතනට එන්න මං පැහැදිලි කරන්න. උඹලා හැමදේම අහන්නේ කෝ තොරණ කෝ දන්සල් කෝ භක්ති ගීත කියලා. ඒවා කරගන්න බැරුව ගිය හේතු උඹලා කවදාවත් අහන්නේ නැහැ. උඹලා හැමදේම අහන්නේ කෝ දන්සල කෝ ෆයිල් කෝ තොරණ. යකෝ මේ හැම එකටම හේතු තියෙනවා. බැරි වෙන්න හේතු තියෙනවා. ඇයි දැන් උඹට තොරණ ගහන්න බැරුව ගියේ? යකෝ තොරණ ගහන්න කෝබම් මේ රටේ මේ ගමේ තරුණ ජවය මුන්ට තොරන් ගහන්න නෙමෙයි ගංජා ගහන්න කතා කරපන්. WhatsApp group හදාගෙන රෑ වෙද්දී මේ බෝකු කටවල් උඩ මුන් ගංජා ගහන්න.